අපි නිතරම කියනවනේ අපේ ප්‍රොඩක්ට් එක නැනෝ ඉමල්සිෆයිඩ් ටෙක්නොලොජි එකකින් හදලා තියෙන නිසා චූටි ප්‍රමාණයක් ගත්තාම ඇති අපේ වැඩ කටයුතු ටික කරගන්න. හරි. එතකොට මේ මගේ හනිලක් සෝප් එක මම යූස් කරන්නේ ටබ් එකකට වගේ දාලා. ඒ කියන්නේ අපේ මේ සොප් එක හදන්න යොදාගන්න ඇසෙන්ෂල් ඔයිල් හින්දා. ඉතින් ඒක දිය වෙන්න බලන නිසා අපි මේ ටබ් එක වගේ දාලා යූස් කරනවා කියන්නේ අපිට ඇත්තට මේක අපරාධ වෙන්නේ නැහැ. ඉතින් අපි මේ සෝප් එකට කියනවා හනිලක් සෝප් බටර් කියලා. ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට අත හොඳට තෙත් කරගෙන අපි සෝප් එක උඩ රබ් කරලා ගත්තාම අපිට මූණට ගන්න ඇති ප්‍රමාණයට සබන් අතට ඇවිත්. ඉතින් මේ ප්‍රමාණය හොඳටම ඇති අපේ ස්කින් එක ග්ලෝ කරගන්න ඒ වගේම සන් ටැන් ඉවත් කරන්න මේ ප්‍රමාණය හොඳටම ඇති. ඉතින් අපි නිතරම කියන දෙයක් තමයි නිකන් ඕවර් ගාලා අපි මේ ප්‍රොඩක්ට් එක වේස්ට් කරගන්න ඕනේ නැහැ කියන එක. ඔයාලට මේ වීඩියෝ එක පේනවත් නේ ඉන්ස්ටන්ට් බ්‍රයිට් එකක් දෙනවා. මෙන්න මේ වගේ අපි රෙගියුලර් යූස් කරනවා කියලා කියන්නේ අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ එක සෝප් එකකින්ම. සාමාන්‍යයෙන් මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර බබාලටත් මම මේක යූස් කරන්නේ. ඉතින් මේ සෝප් එක අපි කලින් කියලා තියෙනවා වගේ කඩේ තියෙන කමර්ෂල් බේබි සෝප් එකට වඩා හුඟක් මයිල් නිසා අපිට බබාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපිටත් ඒ වගේ ඔයාලගේ බොඩි ඇක්නිස් තියෙනවා ඒ වගේ බබාලගේ මූණේ ඇඟේ එන පොඩි පොඩි බිබිලි වලටත් මේක ගොඩක්ම හොඳයි.